අන්න එහෙම ජීවිතයක් වෙන්න ඕනේ පිළිතුරු ඔබ සියලු දෙනා. ඒතර තමයි ඔබ ආර්ය ගුණෝපේත චරිතයක් බවට පත් වෙන්නේ. මම අපේ ගුරුවරු ඔබ ගැන ආඩම්බර වෙන්නේ පිළිතුරු ඔන්න ඔයගේ ජීවත් වුණා. ඒක කරගන්න ඇතුළතින් නැගෙන ගැට්ටන අපි දහමින් විසඳගන්න. එහෙම කරන්නේ කොහොමද? මට අසාධාරණයක් නෙවුනේ. ඇයි මේ මනස එහෙම කරේ? මම වරදක් කරේ නෑනේ. මේ අභූත චෝදනාවක් මේ නගන්නේ. ඔන්න ඔය කියන දේවල් වලට පිළිතුරු අපි දහමින් උත්තර හොයනවා. මොකද ඔය ඔක්කොම කිව්ව බොරු එහෙම නෑ. ඔබ ගරු කරන්නේ නැද්ද? කාටද ගරු කරන්නේ තියෙන්නේ? ඔබට කොහේ? ගරු කරන්න ඕනේ. කාටවත් පුළුවන් අපිට ගරු කරන්න? ඒත් බෑ. දැක්කද? දහමින් අපි මේ ප්‍රශ්න ටික විසඳගමු. ඇයි මට අසාධාරණයක් කරේ? ඉතින් අපි කල්පනා කරලා බලමු අපි කරපු උඩ දාපු යම තමයි අපේ ඔළුවට වැටෙන්නේ කියලා. මේ මෙච්චර හොඳ හිටු මට ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඔය මෙච්චර හොඳ හිටියා කියලා කියන්නේ දැන් උඩ දාපුව කොච්චරද පින්තුනේ. තව එන්න තියෙනවා. ඔය වගේ සමහර 100 ගුණයක්. මහා දුක් වේදනාව අපිට ගෙන දෙන්න දේවල් වෙන්න පුළුවන්. ඔන්න ඔය වට පින්තුනේ දහමෙන් පුළුවන් අපිට උත්තර දෙන්න. දැක්කද? එළියට ඇඟිලි දික් කරනවාදී දහමට කරන්න දෙයක් නෑ අපිට උදව් කරන්න. නමුත් ඔබ ටක් ගාලා ඇඟින් අනිත් පැත්ත හරවගත්ත තමන්ගේ පැත්තට පින්තුනේ දැන් දහම තමයි අපිට පිටට තියෙන්නේ. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ ඔබේ මාලිමාව හරි පැත්තට හරවගෙන ඉන්න. ඔබ මාලිමාව අතර ගත්තට පස්සේ ප්‍රශ්නේ ඉන්නේ කොහෙන්ද කියලා ඔබ ඒක බැලුවාම කෙලින්ම මේ ඔබේ පැත්තට දික් වෙලා දිනනවා ඊතරේ. එහෙනම් ඔන්න ඔතනින් පුටුවක් අරගෙන වාඩි වෙලා මේ ටික අහගන්න.